අධ්‍යාත්මිකත්වය එහෙමත් නැත්නම් ස්පිරිචුවැලිටි අපි හැමෝම ළඟ මහා ලොකු පිපාසයක් තියෙනවා. අධ්‍යාත්මික දරුවන් හැටියට දේව දරුවන් හැටියට ජීවත් වෙන්නට හරි ආසයි. ඇත්තටම අධ්‍යාත්මිකත්වයේ කියන දෙය ෆ්ලේවර් එක කෙනෙකුගේ ජීවිතය තුළ පැල්පදියම් වෙලා තියෙනකොට හරි ලස්සන දෙයක් සිදු වෙනවා. ඒ තමයි ඒ පුද්ගලයාට හරීම පහසුවෙන් මහන්සි වෙන්නේ නැතුව ඒ පුද්ගලයාට ශාන්තිමත් හදවතකින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ආරුණිකව ජීවත් වෙන්නට පුළුවන් වෙනවා. ඔහු ඇය ඉන්න පරිසරය හරි සුන්දර වෙන්නට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අධ්‍යාත්මිකත්වයේ කියලා කියන එක මහා මෙරක් වගේ අපිව හරි ඉදිරියට අරගෙන යන ඒ වගේම විශ්වයේ තියෙන ලස්සන ස්වර්ගීය ස්වභාවය ස්වර්ගීය ලස්සන ඒ ෆ්ලේවර් එක ලෝකයට විදහා දක්වන ක්‍රමයක් බවට මේ අධ්‍යාත්මිකත්වය අපිට අපිව මෙහෙවනවා අපිව පත් කරනවා. එහෙනම් ඒ දේව ස්වභාවයට ස්තුතිවන්තකමින් පහසින් දේව ස්වභාවය ජීවත් කරමු. පහසුවෙන්. ආමෙන්.